චිත්තවේගී බුද්ධිය. මේ එල්ලා මරණ ස්ථානය. මම මෙතන ඉඳලා කතා කරන්න හදන්නේ අපේ සමාජයේ ඉතාම වැදගත් බොහෝ විට සාකච්ඡා නොවන චිත්තවේගී බුද්ධිය පිළිබඳව. මේ සිරමැදිරියේ සාක්ෂි දරනවා, මේ සිරමැදිරියේ බිත්ති සාක්ෂි දරනවා. මෙහි සිටියේ වරදකරුවන්ට වඩා චිත්තවේගී බුද්ධියේ එසේ නැත්නම් චිත්ත ආවේග පාලනයේ අඩු වීම මත රැඳවුණු මේ බිත්ති හරට කොටුණු මිනිසුන්. ඉතින් මේ පාඩම් මාලාව අපි කරගෙන යමු. චිත්තවේගී බුද්ධිය. මම මේ ඇතුල් වෙන්නේ බෝගම්බර බන්ධනාගාරයට. මානව දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ බෝගම්බර බන්ධනාගාරයට. මේක 1876 ආරම්භ කරලා තියෙන්නේ. මේක දැන්ට අභාවිතයි. මේක හැව්වේ 2014 ජනවාරි 1. මේකේ සිරකරු ධාරිතාවේ තිබිලා තියෙනවා 2013 වෙනකොට 1450. දැන් මේ බන්ධනාගාරය මේ අපි හිතන්නේ වැරදිකරුවන් ගාල් කරන ලද ස්ථානයක් කියලා. වැරදිකරුවන් වැරදිකරුවන් බවට පත්වන්නේ කෙසේද? මොකද්ද ඒකට පසුබිම්ම තියෙන මනෝවිද්‍යාත්මක කතාව? ඒ කියන්නේ මහා සමාජය තුල තියාගන්න බැරි මිනිස්සක් බවට නොගැලපෙන ගාල් කර කූඩු කර තබාගත යුතු පිරිස් ද මේ 1876 සිට මේ දක්වා ගාල් කර තැබුවේ. සංඛ්‍යාව නොවුන් සමහර විට දසදහස් ගණනින් විය හැකි. සමහරු මෙහි සිට පුනරුත්ථාපනය වෙලා ඒ අදාළ දඬුවම විඳ මෙයින් පිටත්කොත් සාමාන්‍ය සමාජයේ පුද්ගලයන් වශයෙන් ජීවත් වෙනවා ඇති. සමහරු මිය පරලෝ ගිහින් ඇති. සමහරු මේ බන්ධනාගාරයම තමන්ගේ ජීවිතය නිම කරන ස්ථානය බවට පත් කරගන්නට ඇති. තව සමහරු මේ බන්ධනාගාරයේ දඬුවම් ලෙසින් ඔවුන්ගේ ජීවිතය නිම කරගන්නට ඇති. මේ සෑම සිර මැදිරියක්ම මේ සිර මැදිරිය බිත්ති කතා කරමින් පවසන්නේ මේ සිර මැදිරිවල ගත කළ සිරකරුවන්ගේ කතන්දරය. එලිමහානේ ඊටාම සතුටුදායක නිදහස් ජීවිතයක් ගත කළ මොවුන් මෙවැනි ආලෝක සිදුරකින් අහස දෙස බලාගෙන සුසුම් ලන්නට ඇති. එසේනම් කිසියම් වරදක් නිසා නීතිමය වශයෙන් ඒ නොකළ යුතු දේ කිරීම නිසා මොවුන් මෙවැනි වූ දොරටු වලින් ආවරණය කර මහා ප්‍රාකාර තාප්ප බැඳ සාමාන්‍ය සමාජයෙන් වෙන් කර තබන්නට ඇති. සිරකරුවෝද මනුෂ්‍යය. කෙසේ නමුත් මොවුන්ගේ ජීවිතයේ සමහරට තරුණ කාලේ
සමහරට මැදිවිය, සමහරට මහලු කාලය මේ තුල ගත කරන්නට ඇති. සමහරට නොකළ වරද වලට වැරදිකරුවන් වන්නට ඇති. විද්‍යාත්මක තාක්ෂණ නොමැති කාලයක නොකළ වැරදි වලට වරදකරුවන් වෙන්නට ඇති. බොහෝ විට මෙය ඔවුන්ගේ වැසිකිළිය වන්නට ඇති. වැසිකිළියද නිදන කාමරයේද සාලයේද සියල්ලම මේ කාමර තුල ගොනු වන්නට ඇති. එතකොට මෙසේ සිටීමට නීති පොත්වල තිබෙන වගන්ති උල්ලංඝනය කිරීම හේතු වන්නට ඇති. බුද්ධ දේශනාව අනුව මිනිස් උත්පත්තියක් යනු කන කැස් බෑවා වියසුදුරින් එළිය දකින්නාක් වැනි ඊටම දුර්ලභ සම්පත්තියකි. එවන් දුර්ලභ සම්පatti අද වටිනා මිනිසුන් මේ තුල ගාල් වූයේ ඇයි? විවිධ විෂයන් වලට අනුව විෂයානුබද්ධව මේ සඳහා විවිධ විග්‍රහ ඇති. මනෝවිද්‍යානුකූලව, සමාජ විද්‍යානුකූලව, ආචාර ධර්ම විද්‍යානුකූලව සහ නොයෙකුත් විෂයන් හරහා මේවා අර්ථකථනය වනවා ඇත. එහෙත් සැබෑවින්ම සමාජයේ සුළුතරයක් වුවත් කිසියම් පිරිසකට මෙසේ වූයේ ඇයි? ඒ කාගේ හෝ වරදක්ද? බොහෝ විට නීති පොත්වලට අනුව ඒ පුද්ගලයාගේ වරද නිසා ඔවුන් සාමාන්‍ය සමාජයෙන් වෙන් කර තබා ගන්නවා. එතකොට මේ පුද්ගලයන් මෙසේ වන්නේත් තවත් පුද්ගලයන් කොටසක් එසේ නොවන්නේත් ඇයි? මේ තුල කුමක් හෝ හේතුවක් තිබිය හැකියි. මේ තුල සිරගත වූ පුද්ගලයන්ගේ කතාවට වඩා හාත්පස මොවුන්ගේ බාහිර සමාජය තුල එලිමහණෙවත් ගත කළ ඔවුන්ගේ දෙමාපිය නෑසිය දරුවන් මේ සියලු දෙනාගේ කතන්දරේ මීටත් වඩා ශෝකානුකූල වනු ඇත. බොහෝ විට දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වන්නට ඇත. මෙතන ගත කරේ පියානම්, මෙතන ගත කළේ මවනම්, මවගේ සහ පියාගේ උණුසුම රැකවරණය ආශිර්වාද ආරක්ෂාව නොමැතිව ඒ ගත කළ ඒ ඛේදනීය ජීවිතය අපට පොත්වල හමු නොවනු ඇත. මේ ඈත පෙනෙන්නේ බුදුරුවට චිත්‍රයට නගා ඇති ආකාරය. සිරමැදිරිය තුලත් බුදුරුවක්. මේ සිරමැදිරිය විශේෂ වූ සිරමැදිරිය. මේ බලන්න. මේකේ සඳහන් වෙනවා මරණීය දණ්ඩනය දීමට පෙර රඳවා තබන කාමර 7. ඒක පිටිපස්සේ සඳහන්ව තිබෙන්නේ තුන් ලෝකයේම මිනිසුන් වෙනුවෙන් මහා අනුකම්පාවෙන් කටයුතු කළ ඒ උත්තමයාගේ බුදුරුව. ඉතින් මේ ඉතිහාසයෙන් අවසන් වූ දෙයක්ද? ඉතිහාසය නැවත නැවත ලියන බවක් අපිට පෙනෙනවා. මේ ඉතිහාසය නිමාවන වගක් තිබේද? සිරමැදිරි එසේනම් නිමා වී ඇද්ද? සිරමැදිරි වල ගහණය දිනපතා වැඩි වෙන බවක් පෙනේ. සිදුවන සමාජ කාරණා අපරාධත් සමග මේ මොහොතේ සිරමැදිරි සිරගෙවල් වැඩි වැඩියෙන් අවශ්‍ය වන බවක් අපට සමාජ චාරිකාවල්දී පෙනී යනවා. ඉතින් මේ සියල්ල සිදුවෙන්නේ ඇයි?
සියල්ල සිදුවෙන්නේ ඇයි? මේ තියෙන්නේ එල්ලුම් ගහ. මේ තියෙන්නේ එල්ලුම් ගහ. මෙතන අවසාන වතාවට එල්ලා මරා දමන ලද සිරකරුවන් සිටිනවා. ඊට පෙර එවැනි වූ සිරකරුවන්ද මෙහි සිට ඇත. මෙහිදී හුස්ම තදවන තුරු ගෙල සිඳෙන තුරු සිටි සියලුම දෙනා වැරදිකරුවෝද සමහර විට අපි අසා ඇති පරිදි අද වගේ විද්‍යාත්මක සාක්ෂි නොමැති කාලයක පුද්ගල සාක්ෂි මත නඩු විභාග වූ කාලයක සාමාන්‍ය ව්‍යවහාරයට අනුව බොරු සාක්ෂි මත මෙහි රැඳවියන් වශයෙන් ජීවිතය ගත කළ එල්ලුම් ගස් ගිය අය කොපමණ සිටින්නෝ ඇද්ද? එසේ බොරු සාක්ෂි සැපයුවන් මෙන්ම ඊට ගොදුරු වන්ද මේ වන විට මිය ගොස් ඇත. ඔවුන් ජීවිතයෙන් ඉතුරු කරගත් දේ කුමක්ද? ජීවත් වන තුරු පසුතැවීමත් ජීවිතයෙන් මරණයෙන් පසු කර්මය ගෙවීමත්. ඉතින් මම අද නිමිත්ත කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ මිනිසුන්ට මෙසේ වූයේ ඇයි? මේ සඳහා මනෝවිද්‍යානුකූල ප්‍රවේශයක් තිබේද? චිත්තවේගී බුද්ධිය. මනෝවිද්‍යාවේ බොහෝ විට ප්‍රචලිත වශයෙන් සාකච්ඡා නොවන සාකච්ඡා විය යුතු මාතෘකාවක් චිත්තවේගී බුද්ධිය. චිත්තවේගී බුද්ධිය. මේ තියෙන උපදේශක්. චිත්තවේගී බුද්ධිය යනු චිත්ත ආවේග. චිත්ත ආවේග. අද වෙන විට සොයාගෙන තියෙනවා. මිනිසෙක් තමන්ගේ ජීවිත කාලේ කිසියම් නිෂ්ඨාවක් කරා ගමන් කිරීමේදී අධ්‍යාපනය හෝ වේවා වෙනත් ව්‍යාපාර හෝ වේවා කිසියම් නිෂ්ඨාවක් කරා ගමන් කිරීමේදී ඔහුට අවශ්‍ය වන බුද්ධිය අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන බුද්ධිය සාමාන්‍ය බුද්ධිය අප සිතාගෙන සිටියේ සාමාන්‍ය බුද්ධිය තියෙන උදවිය තමයි කිසියම් අරමුණක් නිෂ්ඨාවක් ජයගන්නේ කියලා. විශේෂයෙන්ම අධ්‍යාපනයේදී. එහෙත් අද වෙන විට සොයාගෙන තියෙනවා. ඒක එසේම නෙවෙයි. 80%ක් පමණ බලපාන්නේ සහජ බුද්ධිය නෙවෙයි. 20%ක් පමණක් සහජ බුද්ධිය අවශ්‍ය වන අතර 80%ක් පමණ අවශ්‍ය වන්නේ චිත්තවේගී බුද්ධියයි. මේ අඳුරු කාමර ආලෝක කදම්බ පාරමනෝවිද්‍යාව අනුව ඉතාම වේදනාකාරී කටුක ජීවිත අත්දැකීම් විඳලා මේ තුළම වෛරයෙන් ක්‍රෝධයෙන් පශ්චත්තාපයෙන් මිය ගිය අයගේ ආත්ම සමාහයට මෙහි සැරිසරනු ඇත. මොවුන් මේ මාගේ ක්‍රියාවලිය අනුමත නොකරනවාද ඇත. පැරාසයිකොලොජි අනුව පාරමනෝවිද්‍යාව අනුව ඔවුන්ගේ ඒ ආත්ම නිදහස්ව සිටීමට මේ බාධාවක්ද විය හැකි. විශ්වයේ අපි දකින්නේ තාම කුඩා කොටසක්. ටයිටැනික් නැව අයිස්කන්ධක හැපුණාම ඒ අයිස්කන්ධයේ මතුපිට මුහුදෙන් මතුපිටට තිබෙන තාම සුළු ප්‍රමාණයක්. වැඩිම ප්‍රමාණය තිබෙන්නේ මුහුදෙන් යට. මේ මුහුදෙන් යට තිබෙන දෑ හඳුනා නොගන්නා තා මිනිස් සංහතියම අසරණය. ඒ සඳහා ඒ මුහුද යට කතන්දරය කීම සඳහා දාර්ශනිකයන් ආගමික ශාස්ත්‍රවරුන් විවිධාකාරයෙන් තම තමන් ලෝකයේ ග්‍රහණය කරගත් ප්‍රමාණයෙන් ඒ පිළිබඳ අනාවරණයන් කර ඇත. ඒවායේ ප්‍රශ්න ද ඇත. කෙසේ නමුත් මා ඒ සඳහා
නොපෙළඹෙන අතර මා උත්සාහ කරන්නේ චිත්තවේගී බුද්ධිය. චිත්තවේගී බුද්ධිය නිසෙක්ගේ දියුණුව හෝ පරිහානිය හෝ පැවැත්ම හෝ විනාශය සඳහා බලපාන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීමටයි. චිත්තවේගී බුද්ධිය. චිත්ත ආවේග. සිතට පහළ වෙන සිතුවිලි. මේ සිතුවිලි අනුව අප සිත කය වචනය පවත්වාගෙන යාම, සාමාන්‍ය සමාජයේ සමග ගැටීම, මේ ආදී සියලු කාරණා අනුව පුද්ගලයෙක්ගේ ජීවිතයේ ඉරණම විසඳෙනවා. අද මම පූර්විකාවක් සපයන්නේ මේ චිත්තවේගී බුද්ධිය පිළිබඳවයි. සමස්තයක් විදියට ගත්තාම ලංකාවේ සෑම සියලු ශාස්ත්‍රයකම උගත් නුගත් දෙහෙදයකින් තොරව මේ චිත්තවේගී බුද්ධිය පිළිබඳ ප්‍රශ්න පැන නැගී තිබෙනවා. චිත්තවේගී බුද්ධිය පිළිබඳ ප්‍රශ්න පැන නැගී තිබෙනවා. සිතුවිලි සම්බන්ධයෙන් පාලනය කිරීමට, ආධ්‍යාත්මය සකස් කිරීමට සිටින පූජ්‍ය පූජක පක්ෂය තුලද මේ චිත්තවේගී බුද්ධිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. චිත්තවේගී බුද්ධිය සඳහා උගත්කම, නුගත්කම, තනතුරු, කුශලතා ඒවා එපමණටම සාධක නොවන බව දිනපතා අප ප්‍රවෘත්ති මගින් දකින්න කියන දෑ තුලින් පේනවා. විශේෂ උගත්තු, නීතිය රකින්න උගත්තු, කිසිම උගත්කමක් නැති පුද්ගලයන් මෙන් හැසිරෙන ආකාරය පෙනී යනවා. සමාජයේ කලඹවන ආකාරයෙන් හැසිරෙන ඔවුන් තුලින් විශාල වූ ඛේදවාචක නිර්මාණය වන බවද පේනවා. ඔවුන් හාස්‍යයට ලක්වන අවස්ථාවද තියෙනවා. එතකොට උගත්කම, බුද්ධිය, රැකියාව, ධර්ම ස්ථානය, සමාජ පිළිගැනීම, කීර්තිය එක රැයින් එක සැනින් බිඳ වැටි කැඩී බිඳ වැටෙන ආකාරය අපි දැක තිබෙනවා. එයින් කියවෙන්නේ කුමක්ද? මේ චිත්ත වේග පිළිබඳ කතන්දරයි. ආධ්‍යාත්මික මනෝවිද්‍යාව වශයෙන් පෙරට මනෝවිද්‍යාව උප විශේෂ ශාස්ත්‍රයක් පැමිණියේ මේ චිත්තවේගී බුද්ධිය සහ ආධ්‍යාත්ම කොපමණ සමාජ සත්වයක් විදිහට අත්‍යවශ්‍යද යන්න සනාථ කර ගැනීම සහ සමාජයේ මෙහෙයුම සඳහා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ චිත්තවේගී බුද්ධිය අපි කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා. චිත්තවේගී බුද්ධිය නිතැතිම්ම ස්වභාව ධර්මයෙන් ආකාස්මිකව පහළ වෙන දෙයක්ද? එය පුහුණු කර ප්‍රගුණ කර ලබාගත යුතු දෙයක්ද? චිත්තවේගී බුද්ධිය පිළිබඳ විවිධ සාකච්ඡාවන් ලෝකේ පුරා ගමන් කරන පැතිර යන අවස්ථාවක අපි ඒ පිළිබඳ කතා නොකර සිටීම අනුචිතයි. බොහෝ විට පෞල් පරිසරයෙන් චිත්තවේගී බුද්ධිය පාලනය වන පෞරුෂ ලෝකයේ තුල සිටින අතර තාම හොඳ පෞල් පරිසරයක් තුල පවා එසේ නොවන දරුවන් නිර්මාණය වන අපි දැක තිබෙනවා. එතකොට පෞල් පරිසරයේ ප්‍රබල වූ සාධකයක් වූ නමුත් එයම එකම සාධකය නොවන බව අපිට ප්‍රත්‍යක්ෂයි. ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තොත් ව්‍යාපාරික ලෙස ගමන් ආරම්භ කරපු ස්ථානයේ සිට ඔහු අද වෙන විට ඔහු පැමිණ සිටින ස්ථානය අනාවරණය කර ගැනීමේදී ඔහු තුළින් දක්නට ලැබෙන්නේ ඒ චිත්තවේගී බුද්ධියයි. පාසලක පන්තියක එකට හිටපු ළමයි අතරින් ඊට අවුරුදු දශක 2-3කට පසු වෙනස් වූ සමාජ තලයන් වල සිටින පුද්ගලයන් දෙස බැලීමේදී පෙනී යන්නේ ඒ චිත්ත වේගී බුද්ධියේ පරතරයයි. එසේනම් අපි දෙමාපියන් වශයෙන්, වැඩිහිටියන් වශයෙන් බොහෝ විට හොඳ දරුවන්, හොඳ
පුරවැසියන් නිර්මාණය කිරීමට වෙහෙසෙන ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා සමාජයේ සඳහා ඉදිරියේ පෙනී සිටිනවා. අපි විවිධ වෘත්තීන් බාර ගන්නවා. ඒ වෙනුවෙන් වෘත්තීන් බාර ගන්නවා. එහෙත් මේ චිත්තවේගී බුද්ධිය නිර්මාණය වී තිබේද? එසේ නිර්මාණ වූවා නම් රටක් විදියට, ලෝකයක් විදියට සිරගෙවල් වල සංඛ්‍යාව අඩු වී තිබිය යුතුයි නේද? අපේ ප්‍රත්‍යක්ෂ දැනුම අනුව අපිට පෙනී යනවා චිත්තවේගී බුද්ධිය විවිධ වූ කෝණ වලින්, විවිධ වූ නම් වලින් හැඳින්වුවත් එහි අවගමනයක්, අපගමනයක් තිබෙන බව. එසේනම් ඊට හේතු වන්නේ සමාජ කාරණාද, පෞල් පරිසරයද, ඥාන සාධකද, පුහුණුවක් නොවූ පෞරුෂද? මේ සියල්ල පිළිබඳ කතන්දරය මා සිරගයක්ම තෝරගත්තේ මීට වඩා උචිත දර්ශන තලයක් තවත් නොමැති නිසාය. මේ දර්ශනය තුළ කියා පාන්නේ, මේ බිත්ති නිහඬව කතා කරන්නේ මේ චිත්තවේගී බුද්ධිය පිළිබඳ වූ අඩු ලුහුඩුකමේ මහා ඛේදවාචකයේ කතන්දරයයි. මේ කතන්දරය චිත්තවේගී බුද්ධියේ, දුගී චිත්තවේගී බුද්ධියේ, චිත්තවේගී පාලනය නොමැතිවීමේ ඛේදවාචකයේ අවසන් නවාතැන් පොළයි. මම උත්සාහ කරනවා කොටස් වශයෙන් හෝ මේ චිත්තවේගී බුද්ධිය පිළිබඳ කතන්දරය, ඒකේ න්‍යායාත්මක කතාව ප්‍රායෝගික තලයේ තබා සාකච්ඡා කරන්නට මේ අපිට වැදගත්. මේ මට වැදගත්. මේ අපේ දරුවන්ට වැදගත්. අපේ ඊළඟ පරම්පරාවට වැදගත්. අපේ මේ ජීවත් වෙන පරම්පරාවට වැදගත්. වැඩිහිටියන්ට වැදගත්. මෙහි වැදගත්කම නිමක් කොනක් නැහැ. අරමුණු අපේක්ෂා දරාගෙන සිටින ඒවා ඉෂ්ට කරගන්නට උත්සාහ දරන සියල්ලන්ටම මෙන්ම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගත් සියල්ලෝමද මේ චිත්තවේගී පාලනය පිළිබඳ කතන්දරය න්‍යායාත්මකව දැනගත යුතුයි. ඇයි ඒ? සහජ බුද්ධිය 120ක් පමණක් දායක වන අවස්ථාවක චිත්තවේගී බුද්ධිය 80ක දායකත්වයක් දක්වනවා. 80ක දායකත්වය. අප පාසල් පද්ධතියෙන්, උසස් අධ්‍යාපන පද්ධතියෙන් බිහි කරන්න උත්සාහ කරන්නේ අර 120ක් වූ දායකත්වය තුල එහි 100% ගැනීම සඳහාය. අපි අමතක කර තබනවා 80ක්. මේ පිළිබඳ දෙවන වීඩියෝයෙන් මා ඔබට කතා කරන්න.